ඈත අතීතයේ මිනිස් පයට පෑගුණ නැති ඝන කැලෑවක් මැද එක පුදුම ගහක් තිබුණා. ඒ ගහේ අතුරු කිලි අතරේ සැඟවුණු රහස් හොයාගෙන සහෝදරයෝ 3 දෙනෙක් ගිය ඒ භයානක වගේම පුදුමාකාර ගමනක්. අද අපි අහන්න යන්නේ සොහොයුරන් තිදෙනා සහ මායා රුක්ෂය ගැන කියවෙන ඒ අපූර්ව ජනකතාවයි. ඔයාලත් ලෑස්තිද ඒ ගමන යන්න? අපි යමු එහෙනම් කතාවට. කාලය ගොඩාක් ඈතට දිව යනවා. ලස්සන නිල්වන් කෙත්වතු වලින් වටවුණු හරිම නිහඬ සාමකාමී ගමක් තිබුණා. මේ ගමේ සහෝදරයෝ 3 දෙනෙක් ජීවත් වුණා. ඔවුන්ගේ පෙනුම එක සමාන වුණත් ඔවුන්ගේ හදවත් තුල තිබුණේ එකිනෙකට වෙනස් විවිධ සිහින. වැඩිමහල් සහෝදරයා හැමතිස්සෙම සිහින දැක්කේ රජෙක් වගේ මහා බලගතු පොහොසත් කෙනෙක් වෙන්න. දෙවනි සහෝදරයාට ඕන උනේ වෙළඳාමෙන් ලොකු දියුණුවක් ලබලා නමක් තියන්න. ඒත් බාලම සහෝදරයා ඔහු හරිම සාලයි. ඔහුගේ එකම හීනය උනේ නිදහසේ හැමෝමක් එක්ක සතුටින් ජීවත් වෙන එක විතරයි. කාලය ගෙවී ගියා. සහෝදරයෝ 3 දෙනා තීරණය කළා තමන්ගේ ගමෙන් එපිට ලෝකියට ගිහින් වාසනාව හොයන්න. ඔවුන් තමන්ගේ බඩු බාහිර ආදී මළුවල දාගෙන කවුරුත් නොගිය නුපුරුදු අඳුරු වනාන්තරයක් දෙසට තමන්ගේ ගමන පටන් ගත්තා. ඝන වනාන්තරයේ මල්, ගස්, සත්තු වගේම නොයෙකුත් අద్භූත හඬවල් ඔවුන්ට ඇහුණා. ඒත් ඔවුන් නොනැවතී ඉදිරියටම ගියා. වනය මැදදී ඔවුන්ට හමු වුණේ මින් පෙර කිසිදාක දැක නැති අපූරු මායාගසක්. එය ඔවුන්ට වරමක් දෙන බවට පොරොන්දු වුණා. වැඩිමහල් දෙදෙනා රන් රිදී සහ ධනය ඉල්ලද්දී බාල සහෝදරයා ඉල්ලා සිටියේ තම හදවත සතුටින් සහ කරුණාවෙන් පුරවන ලෙස පමණයි. කාලය ගෙවී ගියා. මායා රුක්ෂය පොරොන්දු වුණු විදිහටම සහෝදරයෝ 3 දෙනාගේම ප්‍රාර්ථනාවන් ඉටු වෙලා තිබුණා. කාලයත් සමග වැඩිමල් සහෝදරයන් දෙදෙනා ළඟ ධනය සහ බලය තිබුණත් ඔවුන්ගේ හදවත් තුල තිබුණේ හිස් බවක්. ඔවුන්ට අවංකවම ආදරය කරන කවුරුත් ඔවුන් වටා සිටියේ නැහැ. හැමෝම ඔවුන්ව සොයාගෙන ආවේ ධනය නිසා මිසක් ආදරය නිසා නෙවෙයි. ඔවුන් තේරුම් ගත්තා සැබෑ සතුට උපදින්නේ ධනයෙන් නොව තමාගේම හදවතින් බව. සහෝදරයෝ 3 දෙනා නැවත නිවස බලා පිය නගන්න තීරණය කළා. ඔවුන්ගේ ගමන අවසානයේදී ඔවුන් තේරුම් ගත්තා ජීවිතේ සැබෑ අර්ථය. ඔවුන්ගේ කතාව හැමෝටම ජීවිතේ ලොකු පාඩමක් කියා දුන්නා. ධනය සහ බලය කොයිතරම් තිබුණත් සැබෑ සතුට උපදින්නේ තමාගේම හදවතින් බව කියන ඒ පාඩම. ඉතින් ඔයාලත් මායා රුක්ෂයකින් මොන වගේ ප්‍රාර්ථනාවක්ද ඉල්ලන්නේ? කමෙන්ට් එකක් දාන්න. මේ වගේ තවත් අපූර්ව කතාවක් අහන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.